වයස අපිට නවත්වන්න බැරි දෙයක් කියලා අපි කාලයක් විශ්වාස කළා. නමුත් අද විද්‍යාව කියන්නේ වයස වැඩිවීම නියත ඩෙස්ටිනි එකක් නොව මන්දගාමී කරගත හැකි ජෛව ක්‍රියාවලියක් බව. ඇන්ටි ඒජිං රිසර්ච් කියන්නේ මිනිසා සදාකාලික කරන්න නෙමෙයි. ඒ කියන්නේ රෝගවලින් තොර ශක්තිමත් ගුණාත්මක දිගු ජීවිතයක් ලබා දීම. අපේ ශරීරය කෝටි ගණන් සෛලවලින් සාදන ලද ජීවමාන විශ්වයක්. කාලයත් සමග DNA දෝෂ එකතු වෙයි. සෛල ශක්තිය අඩු වෙයි. වයසගත් සෛල ශරීරයේ එකතු වෙයි. විද්‍යාඥයෝ අද මේ ඒජිං ප්‍රොසෙස් එක ඇතුළින්ම අධ්‍යයනය කරනවා. ටෙලොමියර්ස් සෛලයේ ජීවිත කාලයේ මැනෙන කුඩා ආරක්ෂිත වැස්ම. මේවා රැකගන්න පුළුවන් නම් සෛල දිගු කාලයක් ශක්තිමත් වෙලා ඉන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියා සෛලයේ පවර් ප්ලාන්ට්. මේවා ශක්තිමත් නම් ශරීරයත් මොළයත් තරුණව පවතිනවා. ඊට අමතරව සෙනිසෙන්ට් සෙල්ස් වැඩ නොකරන නමුත් ශරීරයට හානි කරන වයසගත් සෛල විශේෂ ඖෂධ මගින් ඉවත් කිරීම ගැනත් අලුත් පර්යේෂණ සිදු වෙනවා. ඊටමත් විප්ලවීය පර්යේෂණයක් නම් එපිජෙනෙටික් රීප්‍රෝග්‍රෑමිං. DNA වෙනස් නොකර ජාන ක්‍රියා කරන විදිහ නැවත රීසෙට් කිරීම. සත්ව පර්යේෂණවලදී වයස්ගත සෛල නැවත තරුණ ලක්ෂණ පෙන්වන්න පටන් අරන් තියෙනවා. මේ සියල්ල කියන්නේ එකම දෙයක්. වයස කියන්නේ අංකයක් විතරක් නොව සෛල තුල සිදුවන ක්‍රියාවලියක්. අපි අපේ සෛල රැකගත්තොත් අපේ ජීවිතයේ ගුණාත්මක භාවය දිගු කරන්න පුළුවන්. අනාගතයේ ඒජිං කියන්නේ රෝගයක් වගේ ප්‍රතිකාර කළ හැකි තත්වයක් වෙන්න පුළුවන්. විද්‍යාව අපිට සදාකාලික ජීවිතයක් වචනයක් නොදෙනවා. නමුත් හොඳ ජීවිතයක් දිගු කාලයක් ලබා දීමට ඉදිරියට යමින් ඉන්නවා.